ඔයාට තියෙන වත්කම් මොනවද? ඔයාගේ ගෙදර එහෙම නැත්නම් ඔයාගේ වාහනේද? ඉතින් අද අපි කතා කරමු වත්කම් වගකීම් වල වෙනස ගැන. ඉතින් මේ වත්කම් වලට පුළුවන් ඔයාගේ පර්ස් එකට තව තව සල්ලි ගේන්න. ඒ වගේම වගකීම් නිසා ඔයාගේ තියෙන සල්ලි රුපියලක් හරි ඔයාගේ පර්ස් එකෙන් එළියට යනවා. ඉතින් අපි මේ අමාරුවෙන් හදාගන්න අපේ ගෙදර මොකද ගොඩක් මිනිස්සු තමන්ගේ ජීවිත කාලෙම කැප කරලා තමයි ගෙදරක් හදාගන්නේ. එහෙම නැත්නම් වාහනයක් ගන්නෙ. ඉතින් මේ දෙක ඇත්තටම අපිට වත්කමක්ද? ලංකාවේ නම් ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ගෙදර තමයි අපිට තියෙන ලොකුම වත්කම. මේ වාහනේ තමයි අපිට තියෙන ලොකුම වත්කම කියලා. අපි එහෙනම් බලමු ඇත්තටම මේ වත්කමක්ද කියලා. ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වත්කමක් නම් අපේ පර්ස් එකට තව සල්ලි ගේන්න මේ වත්කමට පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් ඔයා හිතන්න ඔයා අවුරුදු 10ක විතර ලෝන් එකක් දාලා ගෙයක් හදා ගන්නවා. ඔයා ගෙයක් හදාගත්තකින් පස්සේ ඔයාට අර ලෝන් එක ගෙවන්නත් තියෙනවා. ගෙදරක් හැදුවා කියලා නිකන් තියන්න බෑනේ. ඔයා මේක රිපෙයාර් කරන්න ඕනේ. රිපෙයාර් කරන්නත් සාමාන්‍යයෙන් සැලකිය යුතු මුදලක් යනවා. ඉතින් ඔයා මේ ගෙදර ජීවත් වෙන ගමන් සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉතින් මේ ගෙදර නිසා ඔයාට මොනවද වෙන්නේ? ඔයාගේ පර්ස් එකේ තියෙන සල්ලි තව එළියට යනවා. ඒ කියන්නේ මොකක්ද? මේ ගෙදර ඔයාට වගකීමක්. හැබැයි අපේ ගෙදර අපිට වත්කමක් කරගන්න බැරිද? පුළුවන්. ඔයා දැකලාදී සමහර මිනිස්සු කරනවා ගෙදර හදලා මේක රෙන්ට් එකට දෙනවා. අපි හිතමු වැඩි ඕනේ එක කාමරයක් දෙනවා කියලා. කාමර දෙකක් දෙනවා කියලා. ඒ නිසා ඔයාට ආදායමක් එනවා. ඉතින් මොනවා හරි වත්කමකින් අපිට ආදායමක් එනවා නම් කීයක් හරි සල්ලි එනවා නම් මේක අපිට වත්කමක්. දැක්කද? ඔයා මේ ගෙදර පාවිච්චි කරන විදිහෙන් මේක වත්කමක්ද වගකීමක්ද කියලා තීරණය වෙනවා. ඉතින් ඊළඟ දේ තමයි අපේ හීන වාහනේ ඇත්තටම මේක අපිට වත්කමක්ද? ඔයා මොකද හිතන්නේ? ඔයා දන්නවනේ වත්කමක් නම් අපේ පොකට් එකට තව සල්ලි එන්න ඕනේ. ඉතින් අපි වාහනයක් අරගෙන කොහමත් අපි ගොඩක් දෙනෙක් ලීසින් එකක් දාලා වාහනයක් ගන්නේ. මේ ලීසින් එකක් දාලා ගන්න වාහනේ අපිට ඇත්තටම වත්කමක්ද? අපි හිතාගෙන ඉන්නම් එහෙම තමයි. හැබැයි මේ වාහනේ ගත්තට පස්සේ අපි අපේ පඩියෙන් හැමදාම ලීසින් එක ගෙවන්න ඕනේ. ඒ විතරද? වාහනේට තෙල් ගහන්න ඕනේ. ඒ විතරද? වාහනේ අනිවාර්යෙන් කැඩෙනවා. කැඩුණට පස්සේ මේක රිපෙයාර් කරන්න ඕනි. ඒ කියන්නේ අපි ගාව තියෙන සල්ලි දවසින් දවස එළියට යනවා. ඉතින් ඔයා මේක පර්සනල් යූස් එකකට නම් පාවිච්චි කරන්නේ අනිවාර්යෙන් මේක වගකීමක්. ඉතින් මේකත් වත්කමක් කරගන්න බැරිද? හරි. ඔයා හිතන්න ඔයා කොහොම හරි ලීසින් එකක් දාලා හරි කොහොම හරි වාහනයක් ගන්නවා. වාහනයක් අරගෙන ඔයා Uber දුවනවා, Pickme දුවනවා. එහෙමත් නැත්නම් අපි හිතමු ටුවරිසම් වලට ජොයින් වෙලා මොන හරි බිස්නස් එකක් කරා යනවා කියලා. ඔයාට මේ වාහන නිසා යම්කිසි ආදායමක් ජෙනරේට් වෙනවා. ඉතින් මේ ආදායම ජෙනරේට් වීම නිසා අපි පොකට් එකට සල්ලි එනවනේ. අන්න එතකොට අපිට මේ වාහනේ වත්කමක් විදියට ගන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ මොබයිල් ෆෝන් එක. ඉතින් මොකක්ද මේක? වත්කමක්ද වගකීමක්ද? ඔයා සමහරට කියන්න පුළුවන් මේ මොබයිල් ෆෝන් එක වගකීමක් කියලා. මොකද අපිට ෆෝන් එක පාවිච්චි කරාට කීයක්වත් එන්නේ නැහෙනි. හැබැයි ඔයා දන්නවද ෆෝන් එකත් අපිට වත්කමක් කරගන්න පුළුවන් විදියක් තියෙනවා. ඔයා ෆෝන් එකක් අරගෙන අපි හිතමු එකෙන් ඔයා වීඩියෝ කරලා Facebook එකට TikTok YouTube අප්ලෝඩ් කරනවා. ඉතින් යම් කිසි කාලයකදී ඔයාට ආදායමක් ගන්න පුළුවන් වෙනවා. ඒ ආදායම ගන්න එකේ බේස් එක හදාගන්නේ ඔයාගේ ෆෝන් එකෙන්. එහෙම නැත්නම් ඔයාලට ඩිජිටල් මාකටිං, ෆ්‍රීලාන්සින් මේ වගේ මොනවා හරි දෙයක් ඔයාගේ ෆෝන් එකෙන් කරලා සල්ලි ගන්න පුළුවන් නම් අන්න එතන ඔයාගේ ෆෝන් එක වත්කමක් වෙනවා. එහෙම නැතු ඔයා ෆෝන් එකක් අරගෙන ගේම් ගහලා එහෙම නැත්නම් Facebook මොනවාරි සෝෂල් මීඩියා වල ගිහලා කාට හරි බැන නම් ඉන්නේ ඒවට කාලේ නාස්ති කරනවා නම් අන්න එතනදී ඔයාගේ ෆෝන් එක වගකීමක් වෙනවා. මොකද ඔයාට කිසිම දෙයක් ඒ හරහා නිර්මාණය වෙන්නේ නැති නිසා. හරි. එහෙනම් හොඳට මතක තියාගන්න. ඔයාගේ පර්ස් එකට වැඩියෙන් සල්ලි එන්නේ ඔයා වත්කම් නිර්මාණය කරගත්තොත් විතරයි. ඔයා වගකීම් හදාගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන සල්ලි තවත් එළියට යනවා. ඉතින් අපේ ලංකාවේ ගොඩක් මිනිස්සු කරන්නේ ජීවිත කාලෙම මහන්සියලා තව වගකීම් හදා ගන්නවා. ඒ වගකීම් වලින් තව සල්ලි එළියට යනවා. ඒ හරහා අපිට කවදාවත් බැරි වෙනවා අපි හිතන දේවල් කරගන්න. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක ළඟා කරගන්න. එහෙනම් මතක තියාගන්න ඔයාලට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක සල්ලි ප්‍රශ්න නැතුව නිදහසේ ඉන්න ඕනේ නම් පුළුවන් තරම් වගකීම් වෙනුවට වත්කම් හදාගන්න. ඔයා මොනවාම හරි වියදමක් ඊට පස්සේ කරන්න යද්දි අහලා බලන්න. මම මේ කරන වියදම වත්කමක්ද වගකීමක්ද කියලා. ඉතින් ඔයා තීරණය කරන්න ඔයාට මේ දේ කරන්න ඕනේද කියලා. වත්කම් උපයා ගත්තොත් ඔයාට ගොඩක් ඉක්මනින්
ෆයිනන්ෂල් ෆ්‍රීඩම් එක සල්ලි ප්‍රශ්න නැතුව නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඔයා වගකීම් ඇති කරගත්තොත් ඔයාට කවදාවත් හිතේ සැනසීමක් ළඟා කරගන්න නම් බැරි වෙයි. ඉතින් ඔයත් මේ වගේ දේවල් දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මනි මාස්ටර් ශ්‍රී ලංකා අපිව ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා.